ආයිබෝවන් ඩබල් නීල් මැෂින් එකේ අපි හුක් ටයිමින් එක තියන්නේ කොහොමද? හුක් ටයිමින් එක කියන්නේ බෑ. අතර හුක් දෙකක් භාවිත වෙන නිසා හුක් දෙකේ ටයිමින් එක කොහොමද තියන්නේ කියන එක තමයි කතා කරන්න යන්නේ. රයිට්. සාමාන්‍යයෙන් ඩබල් නීල් මැෂින් එකක හුක් ටයිමින් එක තියෙනකොට වැදගත් යුතු විශේෂ කාරණාවක් තමයි දැන් අපි මැෂින් එකේ හුක් ටයිමින් තියන්නේ මැෂින් එක මහන්න. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් මෙයාගේ නීඩල් බාර් එක ස්ටිච් රෙගුලේටර් එක වෙනස් කරනකොට ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට මුලින්ම අපි කරන්න ඕන ස්ටිච් ඩයල් එක නැත්නම් අපි කියන ස්ටිච් රෙගුලේටර් එක කරකවලා 3ට වගේ අගයට ස්ටිච් රෙගුලේටර් එක දාගෙන තමයි අපි හුක් ටයිමින් තියන්න පටන් ගන්නෙ. නැත්නම් අපේ අවල්ලන අවස්ථාව වෙනස් වෙන නිසා. එහෙනම් මුලින්ම අපි කරන්නේ ස්ටිච් රෙගුලේටර් එක ගාවට ගිහිල්ලා මෙයාව කරකවලා අපි මෙයාව ඔන්න 3 කියන අගයට වගේ ගෙනල්ලා නවත්ත ගත්තා. 3 කියන අගයට වගේ ගෙනල්ලා නවත්ත ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේ දැන් මේ අපි මේ හුක් වර්ග වලට කියනවා vertical pull rotary hook කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් හුක් එක පන්ෂන් එකේදී අපි දන්නවා ලොක් ස්ටිච් මැෂින් එකක නීල් බාර් එක ගමන් වාරයක් නිම කරනකොට අපි නීල් බාර් එක ගමන් වාරයක් කියලා කියන්නේ නීල් බාර් එක උඩරිම පහළ ගිහිල්ලා නැවත ඉහළ එන අවස්ථාවට එනකොට හුක් එක වට දෙකක් කරකිනවා. ඒත් මේකෙත් ඒ විදිහට මේ સિદ્ધාන්තය වෙනවා. මම ඒක ඔයගලන්ට නැවත සනාථ කරන්නම්. ඔන්න දැන් නීල් බාර් එක උඩට ගියා. දැන් ඒ එනකොට ඔන්න එක රවුමක් හුක් එක කැරකිලා ආවා. නැවත ඔය නීල් බාර් එක උඩරින් උඩට යනකොට තව රවුමක් කැරකිලා හුක් එක ඇවිල්ලා නවතිනවා. ඒක හුක් එක වට දෙකක් කැරගෙනවා කියන්නේ ඔන්න ඕකට. ඒකෝට නීල් බාර් එක පහළට එන අවස්ථාවේදී ලූප් එක අල්ලගන්න හුක් එක කැරකිලා නැවත හුක් පොයින්ට් එක නීල් එක දෙසට අරගෙන එනවා. ඒ වගේම හුක් එකේ නූල අල්ලගෙන නීල් බාර් එක උඩට යනකොට හුක් එක බොබින් එකේ ඉදිකටුවේ නූලත් අල්ලගෙන බොබින් එකේ නූලත් එක්ක සම්බන්ධ කරලා තව වටයක් කැරගෙනවා. එතකොට ඔය විදිහට හුක් එකේ පන්ෂන් එක වෙනවා. හැබැයි මේක vertical අතර තියෙන නිසා, ඒ කියන්නේ උඩ අතර තියෙන නිසා vertical pull rotary hook කියලා තමයි අපි මේක අඳුරන්නේ. එතකොට අපි මේකෙදි කියන්නේ vertical two rotation rotary hook කියලා. එතකොට අර two rotation කතාව කියන්නේ කොහෙද දැක්කොත් මතක තියාගන්න ඕන. ඒ කියන්නේ අඳුර ගන්න තමයි මම අර නීල් බාර් එකේ ගමනත් එක්ක හුක් එකේ වට දෙකක් අරගෙනවා කියන කතාව පෙන්නේ. රයිට්. අපි මුලින්ම හුක් ටයිමින් තියද්දී අපි එක පැත්තක් මම තෝරගන්නම්. රයිට්. මම මේ මගේ ඒ කියන්නේ මම මැෂින් එකේ වාඩිනම් මගේ වම් අත පැත්තේ හුක් එක තෝරගන්නම්. එතකොට අපිට ලේසි. දැන් හුක් ටයිමින් තියනකොට හුක් ටයිමින් තියන්න කලින් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් හුක් එක ගැනත් කතා කරන්න ඕන නිසා මම මුලින්ම මේ හුක් එක බුරුල් කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්නන්න. මුලින්ම මැෂින් එක අපි ඉස්සරහට පෙරලන්න ඕන. මේ විදිහට මැෂින් එක ඉස්සරහට පෙරලලා දැන් අපිට මෙතන තියෙනවා මේ ගියර් වීල් දෙකක්. ඔයගොල්ලන්ට පේන්නේ නැති එක ගියර් වීල් එකක් මෙතන තියෙනවා. අපි යටින් බැලුවොත් මේ මේකට සම්බන්ධ තව ගියර් වීල් එකක් මෙතන මෙන්න මේ අස්සෙන් තියෙනවා. එහෙනම් මුලින්ම අපි කරන්නේ අර යට තියෙන ගියර් වීල් එකේ ඇන දෙක බුරුල් කර ගැනීම කරනවා. ඒක එක ගියර් වීල් එකක් කට් මාක් එකේ තියෙන. ඉස්සෙල්ලම අපි කට් මාක් එකේ තියෙන ගියර් වීල් එක මේ විදිහට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දාලා තරමක් බුරුල් කරනවා. ගොඩ ගොඩ ඒ කියන්නේ සාමාන්‍ය වට ගණන් කරකවලා බුරුල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වට කාලක් විතර කරකවලා බුරුල් කිර ගැනීම කරනවා. ඊට පස්සේ ඒකේ දෙවෙනි ඇනෙත් අපි අරගෙන ඒකත් මේ විදිහට බුරුල් කරගත්තා. රයිට්. දැන් අපි යට ගියර් වීල් එක බුරුල් කරලා තියෙන අපිට යවන්න මේ මොල් වල බලන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි මේ උඩ තියෙන ගියර් වීල් එකේ මේ විදිහට බුරුල් කරගන්නවා. ඒකත් ඉතින් අර අපි වට ගණන් කරකවන්නේ නැහැ. වට කාලක් විතර තමයි අපි කරකවා ගන්න එක කරන්නේ. රයිට්. හරි. ඔය විදිහට අපි දැන් ගියර් වීල් ටික බුරුල් කරගත්තා. එක පැත්තක බුරුල් කරගත්තා. ඊට පස්සේ ඊට සාපේක්ෂව තව දේවල් ටිකක් තියෙනවා අපිට බුරුල් කරන්න. ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මෙතන තියෙනවා ට්‍රිමින් ලිවර් එක. මේ ට්‍රිමින් ලිවර් එකේ මෙන්න මේ ඇන දෙකත් අපි දැන් මේ පැත්ත වෙනස් කරන නිසා මේ පැත්තේදී බුරුල් කර ගැනීම කරන්න ඕන. මෙන්න මේ ස්ක්‍රූ එකයි මෙන්න මේ ස්ක්‍රූ එකයි බුරුල් කරගත්තා. ඔයගොල්ලෝ පේන්නේ නැති මේ ට්‍රිමින් ලිවර් එක මේ මට ඕන විදිහට ඒ කියන්නේ උඩයට ගන්නවා කියන හුක් බේස් එක මට වමට දකුණට ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම දැන් අපි අනිත් පැත්තේ හුක් එකත් බුරුල් කරගන්න ඕන නම් බුරුල් කරගන්න පුළුවන්. නැත්නම් අපි දැන් ඔන්න එක පැත්තක විතරක් හුක් එකක් ওই විදිහට බුරුල් කර ගැනීම කරා. රයිට්. හරි. ඊට පස්සේ මම මැෂින් එක දැන් හුක් එක විතරක් එළියට ගන්න ඕන නිසා මුලින්ම ඕගලන්ට හුක් එක පෙන්නන්න මම මැෂින් එක නැවත කෙලින් කරගන්නවා. ඊට පස්සේ අපි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් මෙතන තියෙන මෙකැනිකල් ඕපනර් එක මේ විදිහට ගලවලා ඉවතට ගන්නවා. රයිට්. දැන් මට පුළුවන්
මේ හුක් එක මේ විදිහට මෙහෙම උස්සලා උඩට ගන්න. හරි පරිස්සමෙන් කරන්න ඕන. රයිට් මෙතන ට්‍රිමර් එකක් තියෙන නිසා මේක ට්‍රිමින් මැෂින් එකක්. ඒ නිසා අපිට මේ සම්බන්ධව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ට්‍රිමර් එකත් පරිස්සම් කරගෙන අපි හුක් එක මේ විදිහට පොඩ්ඩක් මෙහෙම අපිට උඩට ගන්න පුළුවන්. ඒ ට්‍රිමර් මැෂින් වල තියෙන ගැටලුවක් තමයි ඔන්න ඕක. දැන් මේ ට්‍රිමර් එක තියෙන නිසා මෙයා හුක් එක උඩට ගනිද්දි පොඩ්ඩක් හරි පරිස්සමෙන් චුට්ටක් ට්‍රිමර් එක පිටිපස්සට කරගන්න ඕන. දැන් මම ට්‍රිමර් එක චුට්ටක් පස්සට කරගෙන මේ විදිහට හුක් එක ඩක් එහෙට මෙහෙට කරලා හරි පරිස්සමෙන් දැන් මේ විදිහට මෙයාව අපිට එළියට ගන්න පුළුවන්. පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. රයිට් මේ විදිහට අපි හුක් එක එළියට ගත්තා. දැන් එළියට ගත්තට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන මේ හුක් එක තියෙනවා. රයිට් දැන් මේ හුක් එකේ ගත්තාම මේ මෙන්න මෙතන තියෙන පොඩි හෝල් එකක් පේනවා ඇති ඔයගොල්ලන්ට. මේ හෝල් එක දිගේ තමයි මේ හෝල් එක ඇතුළට මෙතන සම්බන්ධ වෙනවා පොඩි පෙල්ට් එකක්. මේ පෙල්ට් මේ හුක් එකේ ওই හෝල් එක දිගේ පෙල්ට් එකකින් හුක් එකට ඔයිල් ගෙන යාම සිද්ධ වෙනවා. රයිට් ඒක ඒ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ ගත්තාම දැන් මෙතනදී තවත් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ මෙතන පොඩි රොඩ් එකක් තියෙනවා. මේ රොඩ් එක තියෙන්නේ ඕපනර් එක වැඩ කරන්න හුක් එකේ තියෙන ඇසෙන්ට්‍රික් ෂේප් එකත් එක්ක සම්බන්ධ වෙලා. ඊටත් යටින් තියෙනවා හරි වැදගත් කොටසක්. මම ඒක ගැන ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන නිසා මේ කොටස් ටික ඉවත් කරේ. මෙන්න මෙතන ඕගොල්ලන්ට පේන ඇති මේ පොඩි වොෂර් එකක් තියෙනවා. රයිට් මේ වොෂර් එක ගැන ඕගොල්ලන්ට කියන්න ඕන අනිවාර්යෙන්. මේ වොෂර් එක සාමාන්‍යයෙන් ඝනකම කිහිපයකට හදලා තියෙනවා. සමහර අය මේක දන්නවත් ඇති නොදන්නවත් ඇති. සමහර මොකටද තියෙන්නේ කියලා දන්නේ නැති මේක දාලා සවි කරාට. මේ වොෂර් එක ඝනකම කිහිපයකින් හදලා තියෙන්නේ. දැන් ගත්තාම දැන් මැෂින් එකේ දැන් හුක් එක හයි වෙන්නේ මේ වොෂර් එක උඩනේ. එතකොට දැන් හුක් එකේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙතන තියෙනවා මේ ස්පූල් බේස් එකේ මෙන්න මෙතන තියෙනවා මේ කොටසක්. රයිට් මේ කොටස මේ ටොට් ප්ලේට් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ ටොට් ප්ලේට් එකේ ඔන්නෝම කට්ටයට සම්බන්ධ වෙනවා. එතකොට දැන් ඝනකම නූලක් යනකොට සාමාන්‍යයෙන් මෙතන මේ ස්පේස් එක චුට්ටක් වැඩි වෙන්න ඕන ඝනකම නූලට රිංගලා යන්න. එතකොට දැන් ස්පේසර් එක ඝනකම වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙතන ස්පේස් එක අඩු වෙනවා. අඩු වෙනකොට එතන නූලෙන් නූලට පහසුවෙන් යන්න බෑ. වේගයෙන් මහන වෙලාවට සමහර ලාවට නූල් හිරවීම නිසා නූල් බුරුලක් එනවා. එතකොට ඒකට පිළියමක් විදියට ගොඩක් මෙකැනිකල් කරන දෙයක් තමයි මේ කඩදාසි කැලි තියලා ඩොට් ප්ලේට් එක උස්සන. එහෙම අවශ්‍ය නැහැ. මේ ස්පේසර් එක ඝනකම කිහිපයකින් තියෙනවා. නූලේ ඝනකම වෙනස් වෙනකොට ඊට සාපේක්ෂව ස්පේසර් එකේ thickness එක මාරු කරනවා. මාරු කරාට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන මේ ગેප් එක අඩු වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ඒක ඕගොල්ලෝ දැනගන්න ඕන නිසා තමයි මම ඒක ඕගොල්ලන්ට අරන් පෙන්නන්නේ. ඊට පස්සේ නැවතත් අපි ඒ විදිහටම මේ කොටස මෙතනින් තිබ්බා. මේකේ ඩොට් මාක් එක උඩ පැත්තට තිබ්බේ. ඒ විදිහට මේ කොටස එතනට තිබ්බා. තියලා ඉවර වෙලා නැවත අර ඕපනර් එකට අදාළ කොටස ওই විදිහට මෙහෙම හයි කරගෙන අපි හුක් එක නැවත මැෂින් එකට හයි කරනවා. හුක් එක ඔතෙන්ට හයි කරනකොට මතක තියාගන්න හුක් ටයිමින් කට් මාක් එකේදී ගියර් වීල් එකේ යට ගියර් වීල් එකේ යණයක් උඩ පැත්තට හිටින විදිහට තියලා අනිවාර්යෙන් ගියර් වීල් එකට හුක් එක ඇතුල් කරගන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? හුක් ටයිමින් දෙන්නලාට තද කරන යණයක් එන්නේ නැහැ. රයිට් අපි අන්නේ කියපු ක්‍රමයට අපි හුක් එක මැෂින් එකට සවි කරගමු. දැන් අපි කියපු ක්‍රමයට ඔන්න අපි හුක් එක සවි කරා. දැන් ඕන්න මම පෙන්නන්නම්. දැන් නීල් බාර් එක මම ගන්නවා හුක් ටයිමින් තියෙන කට් මාක් එකට. ඒ කට් මාක් එකට ගත්තට පස්සේ මේ විදියට ගියර් වීල් එකේ යණයක් අපේ පැත්තට ඇවිල්ලා. ඒ කියන්නේ සාමාන්‍ය අපිට තද කරන්න පුළුවන් විදියට ওই විදියට උඩට ඇවිල්ලා තියෙන්න ඕන. එහෙම තියෙනවා නම් අපි හුක් එක දාගත්ත විදිය හරි. දැන් හුක් ටයිමින් තිබීමේ මුල් පියවර විදියට දැන් අපි ඉස්සෙල්ලම කරන්නේ නීල් බාර් එක අදාළ කට් මාක් එකට ගත්තා. ඔන්න ඔහම බුෂ් එක යට මට්ටමට අදාළ නීල් බාර් එකේ කට් මාක් එක අරන් නවත්ත ගත්තා. දැන් අපි හුක් එකේ යන ටික බුරුල් කරලා තියෙන නිසා හුක් එකේ ක්ලියරන්ස් එක හදන්න ඉස්සෙල්ලම කරන්නේ දැන් මෙන්න මේ හුක් බේස් එකේ යන දෙක මේ විදිහට බුරුල් කර ගැනීම කරනවා. right හුක් බේස් එකේ යන දෙක ওই විදිහට බුරුල් කර ගැනීම කරා. හරි. ඊට පස්සේ දැන් මට පුළුවන් මේ හුක් එක මේ මට වම දකුණ ගන්න පුළුවන්. right මට හුක් බේස් එක මේ විදිහට වම දකුණ ගන්න පුළුවන්. දැන් හුක් එක අපිට ඕන විදිහට කරකවන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලම කරන්නේ දැන් අපි හුක් එකේ ක්ලියරන්ස් එක හදාගන්න එක. දැන් ওই විදිහට අපි ඔන්නෝම තියාගත්තා. right
දැන් හුක් එකේ දැන් අපි නීල් බාර් එකේ තියෙන හරිම කට් මාක් එකේ රයිට් නීල් බාර් එකේ තියෙන කට් මාක් එකේ දැන් අපි මෙතන පේන නැති ඔයගලන්ට හුක් එකේ පොයින්ට් එක මේ විදිහට අපිට නීල් එක පැත්තට තියාගෙන දැන් අපි හුක් බේස් එක පොඩ හුක් එකට ඔන්නෝම කිට්ටු කරා. කිට්ටු කරලා ඉස්සෙල්ලම අපි කරන්නේ මේ විදිහට නීල් එකයි හුක් එකයි අත හුක් පොයින්ට් එකේ අතර ක්ලියරන්ස් එක 0 කර ගැනීම කරන පොඩ්ඩක් වදින්න තියෙන තියාගත්තා. හැබැයි ඔහොම වදින්න නැතුව තියාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන මේ හුක් එකේ තියෙන ගාඩ් එක ඇතුළට කරලා තියෙන වෙලාවට. එහෙනම් මුලින්ම දැන් කවුරුහරි හුක් එකේ කලින්ම ගාඩ් එකේ ටයිමින් තියලා තිබුණා නම් අපි ඉස්සෙල්ලම කරන්නේ මේ තියෙන නියන තියලා ගාඩ් එක චුට්ටක් ඔන්න ඔහම ඇතුළට තල්ලු කරනවා. තල්ලු කරලා ඉවරලා හුක් පොයින්ට් එක ගාන නැවත හුක් එකත් එක්ක ওই විදිහට ක්ලියරන්ස් එක 0 කර ගැනීම කරනවා. මෙතන ක්ලියරන්ස් එක සාමාන්‍යයෙන් 0.01. يعني අපි කියන ගෑවෙන නොගෑවෙන මට්ටමේ ගෙනල්ලා ක්ලියරන්ස් එක අපි හුක් එකේ හදාගත්තා. හදාගෙන ඉවර වෙලා හුක් බේස් එකේ යන දෙක තද කර ගැනීම කරා. දැන් අපි ඉස්සෙල්ලම කරේ ක්ලියරන්ස් එක හදපු එක ක්ලියරන්ස් එක හදලා හුක් බේස් එකේ යන දෙක තද කර ගැනීම කරා. රයිට්. ඊට පස්සේ ඊට පස්සේ හුක් එකේ යන තද කරන්න කලින් අපි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මේ යට ගියර් වීල් එකේ ඇන දෙකෙන් ඔන්න එක ඇණයක් තියෙන අපි දන්නවා මේ කට් මාක් එකට රයිට්. අන්න ඒ කට් මාක් එකට තියෙන ඇණේ අපේ පැත්තට තියාගෙන අපි ඉස්සෙල්ලම අන්න ඒකේ ඇණය තද කරගන්නවා. හැබැයි තද කරන්න කලින් අපි යාව චුට්ටක් උඩරිම ඇතුළට තල්ලු කරලා 0.23ක් ඔන්නෝම එළියට අරගෙන තමයි අපි තද කර ගැනීම කරන්නේ. ඇයි අපි හුක් එකේ ගියර් වීල් දෙක අතර පොඩි ප්ලේ එකක් තියන්න ඕන නිසා මේ වෙනති ඔයාලට වම දකුණ මෙහා මට ගන්න පුළුවන්. උඩරිම ඇතුල් කරලා පොඩි ප්‍රමාණයක් එළියට අරගෙන තියලා තද කර ගැනීම කරනවා. හැබැයි දැන් ඕක උඩරිම හේතු කරලා තද කරොත් සමහරවල් හුක් ටයිමින් තියලා ඉවරනකොට මැෂින් එක ඉර වෙන්න පුළුවන්. ඒක නිසා අපි චුට්ටක් එයාව එළියට අරන් අරගෙන තද කර ගැනීම කරා. ඊට පස්සේ අපි දෙවෙනි ඇනෙත් ගන්නවා. අරගෙන දෙවෙනි ඇනෙත් තද කර ගැනීම කරා. ඊට පස්සේ දැන් අපි නැවත දැන් හුක් එකේ ක්ලියරන්ස් එක හදලා ඉවරයි. ඒක හදලා ඉවරයි. ඊළඟ හුක් එකේ පොසිෂන් එක තියාගන්න ඕන. නීල් බාර් එක නැවත ගෙනල්ලා යාගේ කට් මාක් එකට ওই විදියට නවත්තා ගැනීම කරලා රයිට්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නීල් බාර් එක යාගේ හරි කට් මාක් එකේ ඉන්නවා. දැන් අන්න ඒ වෙලාවේදී හුක් එක නීල් එකේ මැදට ගෙනල්ලා නවත්ත ගැනීම කරන්න ඕන. හුක් එක නීල් එකේ මැදට. ඒ කියන්නේ පොයින්ට් එක හුක් එක නීල් එක පහු කරලා යන්නෙත් නෑ. හරියටම නීල් එකේ මැදට ගෙනල්ලා ඔන්නෝම නවත්ත ගත්තා. නවත්ත කරලි වෙලා අපි දැන් අර ගියර් වීල් එක එනයක් අපි පැත්තට උඩට එනවා. රයිට්. ඔන්න එනයක් අපි පැත්තට දැන් උඩට ඇවිල්ලා තියෙනවා. අපි ඒ ඇණය තද කර ගැනීම කරනවා. දැන් අපි හුක් එක මැෂින් එකට දාද්දී මේ විදිහට එනයක් අපි පැත්තට ආවේ නැත්නම් මොකද කරන්නේ? අපිට අනිවාර්යෙන් නැවත හුක් එක ගලවලා දාන්න වෙනවා. හැබැයි හොඳටම තියාගන්න මේ ඇණේ තද කරද්දිත් හුක් එක උඩරිම පහළට ප්‍රෙස් කරගෙන තමයි මේ ඇනේ තද කර ගැනීම කරන්න ඕන. දැන් ටිකක් අර අපි ඉස්සෙල්ලා ඇනේ ටිකක් හුක් එක එළියට ගන්න වැඩිපුර බුරුල් කරන්න ඕන. ඒක නිසා පොඩ්ඩක් අපිට වැඩිපුර තද කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්නෝම අපි කෑනයක් තද කරා. තද කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි දෙවෙනි ඇනේ ගන්නවා. දෙවෙනි ඇනේ අරගෙන ඒ දෙවෙනි ඇනේත් ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි තද කර ගැනීම කරනවා. මතක තියාගන්න දැන් හුක් එකේ ඇන ටික තද වෙනකොට මැෂින් එක ඉරවීමට ලක් වෙන්න බෑ. දැන් ගොඩක් දෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි හුක් ටයිමින් තියලා ඉවරනා මැෂින් එක ඉරයි නේ කියලා. එහෙම වෙන්න බෑ. අනිවාර්යෙන් හුක් ටයිමින් තියලා ඉවරනාමත් මැෂින් එකේ ස්මූත් එක ඒ විදිහටම තියෙන්න ඕන. දැන් අපි මේ පැත්තේ හුක් ටයිමින් තියලා ඉවරයි. ඊට පස්සේ අපි නැවත මේ විදිහට මැෂින් එකේ හුක් එක පැත්තට මූව් වෙනවා. රයිට්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අදාළ කට් මාක් එකට ගන්න වෙලාවේදී හුක් එක නීල් පොයින්ට් එක නීල් එකේ මැදට ඇවිල්ලා තියෙනවා. මේ දෙන්න අතර ක්ලියරන්ස් එක 0 වෙලා තියෙනවා. ඒ කියන්නේ හරිය වදින නොවදින ගානට හුක්ගේ ක්ලියරන්ස් එක සෙට් වෙලා තියෙනවා. ඔය විදිහට අපි හුක් ටයිමින් එක පැත්තක තියාගන්නවා. තියාගෙන ඉවරලා ඊට පස්සේ අපි කරන්නේ දැන් අර හුක් ටයිමින් අවස්ථාවේදීම අපි අර කලින් තල්ලු කරපු ගාඩ් එක ගෙනල්ලා මේ විදිහට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියලා මේ ගාඩ් එක ගෙනල්ලා නීල් එකට තල්ලු කර ගැනීම. නීලට හේතු කර ගැනීම කරනවා. අපි කියන 0 කර ගැනීම කරනවා. රයිට්. ඔය විදිහට අපි ගාඩ් එකත් 0 කරා. එතකොට අපි හුක් ටයිමින් එක ඔය විදිහට මේ පැත්තක අවසන් වෙනවා. ඔය විදිහටම තමයි හුක් එක අනිත් පැත්තෙත් අපි හුක් ටයිමින් තියාගන්නේ. තියාගෙන අපි මැෂින් එකේ හුක් ටයිමින් දෙක කම්ප්ලීට් කරලා පස්සේ ඊට පස්සේ අපි ඕපනර් දෙකේ ටයිමින් එක තියන්න ලෑස්ති වෙනවා.